Hi guys, ඉතින් ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද පොඩි වැඩකට අපි එළියට යන්න තමයි හදන්නේ. අද අපි දවසම ගාල්ලේ තමයි ගත කරන්න ඉන්නේ. ඉතින් බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අද අපේ අයියගේ අක්කගේ ෆ්‍රී ෂෝට් එකට තමයි අපි මේ අද යන්න හදන්නේ. ඉතින් එයාලා ලොකේෂන් විදියට තෝරගෙන තිබ්බේ ගාල්ල. ඉතින් අපි ලොකේෂන්ස් 3කට යනවා. මුලින්ම අපි යන්නේ අද ගාල්ලේ විලායකට. ඒකේ තමයි අපේ ඉන්ඩෝ ෂූට් එක තිබ්බේ. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් එයාලා ලස්සන පැත්තක ලස්සන ලොකේෂන් එකක් තෝරගෙන තිබ්බා. ඉතින් මේක තමයි ලස්සන විලායක. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ෂූට් එකකට වඩා මෙතනට ලස්සන ඉන්ඩෝ ෂූට් එකක් කරගන්න. රන්නෝ විල්ලක පාවේ රන්නෝ විල්ලක පාවේ චමත්කාර යෞවනයේ. ඉතින් හරිම ලස්සන කාම් වයිබ් එක තමයි විලායක තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඉන්ඩෝ ෂූට් එකක් වගේ ඉගෙන ගන්නවා නම් මම ඩීටේල්ස් දාන්නම්. මට පාලි මෙසේජ් එකක් දාලා යන්න. ඔයාලට ඒකේ ඩීටේල්ස් ඕන නම්. දැන් අපේ ෆස්ට් ෂූට් එක පටන් ගත්තා. ඉතින් මේ ආදරේ ගැන කියනවා නම් මේ ආදරේට දැන් අවුරුදු 14ක්. ගොඩක් ප්‍රශ්න බාධක වැද්දේ ආදරේ ජයගත්ත දෙන්නෙක් කියලා කිව්වොත් හරි. අක්කගේ ඉවසීමත් අයියගේ කැපවීමත් මත අද එතෙන්න ඒ දෙන්නගේ ආදරේ ජය අරගෙන තියෙනවා. මතහාස පැනියා ලයකින් නිවූ සිහිලාර වැහුණා මතුම පැතූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ කිරිකෝටු හිතට අලනුබේ. ඔව් දෙන්න තා පාරක් බඳිනවද? ආයි අවුරුදු 50 ගම් අන්තිම. නෑ next year. අලුත් එක. ඉන්ටර්වල්. මෙයාට ඉන්ටර්වල්. mom to be ඊළඟට mom to be. The whistle. ජීවිතේ හම්බෙන සමහර මිනිස්සු මොන ප්‍රශ්නේ මොන බාධකේ ආවත් අපිත් එක්ක හැමදාටම අපිට හයියක් වෙලා ඉන්නවා. අවුරුදු 14ක් ආදරේ කරලා අදටත් ඒ ආදරේ මුල් කාලේ වගේම දෙන්නට දෙන්නගෙන් ලැබෙන ආදරේ කරන දෙන්නෙක් තමයි මේ. ඉතින් මං හිතනවා අපි හැමෝම කැමති මුල් කාලේ වගේම අපිට කිසිම අඩුවක් නොකර කිසිම වෙනසක් නොකර අපිව ආදරයෙන් බලාගන්න සහකාරියක් හම්බ වෙනවට. දැන් අපේ විලායකේ ෂූට් එක ඉවර කරලා අපි දැන් මේ යන්න හදන්නේ ලන්ච් එක අරගෙන අපේ සෙකන්ඩ් ලොකේෂන් එකට. අපි සෙකන්ඩ් ලොකේෂන් එක විදිහට තෝරගෙන තිබ්බ බීච් සයිඩ් එක. ඉතින් අපි මෙහෙම ගිහින් මේ ඉන්නේ අපේ කපල් එක දෙවැනි ෂූට් එක ලෑස්ති වෙන ගම අපි ලන්ච් එක ගන්න යනකොට මං හිතන්නේ සාමාන්‍යයෙන් 3ට විතර ලං වෙලා තිබ්බා. ඉතින් අපි ගාල්ලේ ටවුන් එකෙන් තමයි ලන්ච් එක අරගෙන එතනම තියෙන ජෙට් ට්වින් හොටල් එක ළඟ බීච් එකේ තමයි ඊළඟට අපේ ෂූට් එක තිබ්බේ. දැන් අපි ආවා අපේ සෙකන්ඩ් ලොකේෂන් එකට. ඒක මං ඉස්සෙල්ලා කිව්වා වගේ බීච් එකේ තමයි ෂූට් කරන්න ඉන්නේ. ඉතින් ලස්සන සන්සෙට් එකත් එක්ක පික්නික් තීම් එකකට තමයි යාලා ෂූට් එක කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් යාලා ලස්සන ලොකේෂන් එකක් තෝරගෙන තිබ්බා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ජෙට් ට්වින් හොටල් එක ළඟ බීච් එකේ තමයි අපි කරේ. හතරම හරි ලස්සනයි. හැබැයි අපි ගිය දවසේ නම් මුහුද පොඩ්ඩක් සැරයි. වාරගංකාරේ කියලා කියුවා එතන හිටපු එක්කෙනෙක්. දැන් දෙවෙනි ෂූට් එකත් පටන් ගත්තා. ෆොටෝග්‍රැෆර් 1 and 2 දෙන්න නීති වැල්ලි. අපි දෙන්නා ඉතින් අයියගේ අක්කගේ ෂූට් එකට ෆුල් සපෝට් එක දුන්නා. ඉතින් හරියම ලස්සන විදියට යාළ කොස්ටියුම් මැච් කරලා තිබ්බා. ඉතින් ඇත්තටම හරියම ලස්සනයි ෆොටෝස් ටික ආවා. මම ඔයාලට අනිවාර්යෙන් දාන්නම්. ඇත්ත
ඇත්තට ගෑනු ළමයෙක් වුණාම ජීවිතේ කවදම හරි දවසක තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ ඒ වගේම පුංචි කාලේ ඉඳන් දනගගා වැටි ඇවිද්ද තමන්ගේ ගේත් අතෑරලා කවදම හරි දවසක තමන්ගේ සහකාරයාගේ ගෙදරට යන්න වෙනවා. ඉතින් එහෙම ගිහින් කවදාවත් අපිට ඒ අඩුව දැනෙන්නේ නැති වෙන්න අපිට ජීවත් වෙන්න නම් අපිට ඒ වගේම අපේ හැඟීමෙන් ජීවත් වෙන්න පුළුවන් පවුලක් හම්බෙන්න ඕනේ. තමන්ගේ ඔළුව නිදහසේ තියාගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් පවුලක් ඒ වගේම සහකාරයෙක් ලැබෙන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා හැම ගෑනු ළමයෙක්ටම ඒ වගේ ඔළුව නිදහසේ තියාගෙන ඉන්න පුළුවන් අය හම්බෙන්න ඕනේ කියලා. ඉතින් ඊළඟට අපේ තුන්වෙනි ෂූට් එකට අපි ගාලු කොටුවට ආවා. අපි ගාලු කොටුවට එනකොට සාමාන්‍යයෙන් වෙලාව 6:00 අතර වගේ වෙලාවක් මට මතක විදිහට. එතන අපි සාමාන්‍යයෙන් පැයක් විතර තමයි ෂූට් එක කරේ. ඇත්තටම රෑට ගාලු කොටුව නම් මාරම ලස්සනයි. මමත් මේ රෑ ගියපු ෆස්ට් ටයිම්. ඇත්තටම කලින් මම මේ වගේ ටයිම් එකක ගාලු කොටුවේ ගිහිල්ලා නැහැ. ඉතින් එතනත් ලස්සනට වැඩ ටික කරගත්තා. ඉතින් මම මේ අපේ අලුත් කපල් එක වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා මේ පටන්ගත් අලුත් ජීවිතය හැමදාම ඉස්සර වගේම වෙනදටත් වඩා ආදරෙන් සතුටින් දෙන්නට ඉන්න ලැබෙන්න කියලා. අපි ෂූට් එකේ වැඩ ටිකත් ඉවර කරලා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඊළඟට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.